මම IFS ආයතනයට බැඳෙනකොට මම ජොයින් වුණේ ඇප්ලිකේෂන් කන්සල්ටන්ට් කෙනෙක් හැටියට 2000 දී. ජොයින් වෙනකොට මට පාලින් කවුරුත් හිටියේ නැහැ. ඉතින් මම තමයි යටම ඉන්නේ. අපේ දෙපාර්තමේන්තුවේ. 2006 මම IFS ආයතනයෙන් සමුගන්නකොට මගේ තනතුර දැන් South Asia Consulting Services Director වෙලා හිටියා. ලොකු වෙනස් වීමක්. ඉතින් අවුරුදු 6කින් උසස් වීම 3ක් ලැබුණා. පඩි වැඩි වීම 6ක් ලැබුණා. ඒ ගන්නවා මොකද්ද කලේ? ඒක දැනගන්න ඕනේ නම් එහෙනම් මාත් එක්ක රැඳී ඉන්න මේ සම්පූර්ණ වීඩියෝ එකම බලන්න. මොකද්ද උනේ කියලා. දැනගන්න ආසද? ඉතින් ඔයා කවදා හරි රැකියාවක එකම තනතුරේ හිර වෙලා ඉන්නවා නම් නැත්නම් එකම පඩිය දැන් අවුරුදු ගාණක් ගන්නවා නම් විතරක් හිර වෙලා නම් කමෙන්ට් එකක් දාන්න ස්ටක් කියලා. මම මෙතන ඉඳලා තියෙනවා. ඒක වෙනස් කරමු. ඊළඟ විනාඩි 10 මම පෙන්නන්නම් මම ඇප්ලිකේෂන් කන්සල්ටන්ට් ඉඳන් කන්සල්ටින් සර්විස් ඩිරෙක්ටර් තනතුරට යන්න මම ගත්ත පියවර 5 මම කියලා දෙන්නම්. එහෙනම් නැවත වතාවක් Build Careers with Sanjeev channel එකට ඔබව ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඔබ දන්නවා ඔයා මේකට සවන් දීලා ඔයාගේ ජීවිතයේ ලොකු වෙනස්කමක් ඇති කරයි කියලා අනිවාර්යෙන්ම. එහෙනම් අපි පටන් ගමු. මේ වීඩියෝ එකේ තව මම කියලා දෙන්න බලාපොරොත්තු ඉන්නවා. උසස් වීමක් නැත්නම් පඩි වැඩි කිරීමක් ඉල්ලනකොට බොස් දැන් මම බෑ පස්සේ කියලා කිව්වම මොකද කියන්න ඕනේ කියලා මම ඒකත් කියලා දෙනවා. ඉතින් ඒක ඇනකන් ඉන්න. හරිද? හරිම වැදගත්. ඇයි ආයතනයකින් කාට හරි උසස් වීමක් ලබා දෙන්නේ? ඇයි පඩි වීමක් ලබා දෙන්නේ? එයාට තියෙන ආදරේ හින්දාද? නෑ නේද? Tamanගේ විෂය පටය වැඩි කරනකොට, ඒ කියන්නේ ස්කෝප් එක වැඩි කරනකොට, Taman කරන කාර්යභාරය වැඩි කරනකොට, Tamanගෙන් ආයතනයේ තියෙන වටිනාකම වැඩි කරනකොට, වැඩි කරලා පෙන්නනකොට, Taman හින්දා ව්‍යාපාරයට ඇති වෙන බලපෑම වැඩි වෙනකොට අනිත් එක මේ උසස් වීම නැත්තම් පඩි වැඩි කිරීම ඉල්ලන හරි වෙලාව ආවම හරි වෙලාවට ඉල්ලනකොට අනිවාර්යයෙන්ම මේක ගන්න පුළුවන්. ඉතින් Tamanගේ ආයතනයට වටිනාකමක් ලැබෙන්නේ නැත්තම් Taman හින්දා ආයතනයට බලපෑමක් ඇති වෙන්නේ නැත්තම් ඒ කියන්නේ ධනාත්මක බලපෑමක්. එහෙනම් ඉතින් උසස් වීමක් ලැබෙන්නේ නැහැ නේද ඇත්තටම? ඇයි ආයතන උසස් කරන්නේ? අවශ්‍ය නැහැනේ. ඉතින් Taman ඉස්සෙල්ලා ආයතනයේ වර්ධනයට දායක වෙන්න ඕනේ. ඒක නැතුව මේ මුකුත් කරන්න බෑ. ඉතින් Tamanට උසස් වීමක් ඕනේ නම්, පඩි වැඩි කිරීමක් ඕනේ නම්, Taman ඉස්සෙල්ලා ආයතනයට මොනවාරි දෙයක් කරලා, උදව් කරලා, වර්ධනය වෙන්න දායක වෙලා, ඒක කළා පෙන්නන්න ඕනේ. මම මේක කරා කියලා. ඊට පස්සේ ඉල්ල. ඉතින් මම මගේ කතාව කියන්නේ. So application consultant කෙනෙක් ඇටියට IFS ආයතන. IFS කියන්නේ ERP කම්පනියක්, Swedish multinational එකක්. right? ලංකාවේ හිටියා මම ඉන්න කාලේ 900ක් විතර හිටියා. දැන් ඉතින් ලොකු සේවක සංඛ්‍යාවක් ඉන්නවා. ඒ කියන්නේ IFS එකෙන් කරන්නේ software හදන එක. මුදුගාංග හදන එක. ඉතින් application consultant කෙනෙක් ඇටියට බැඳිලා මම මුල් අවුරුදු එකේ මාන්සෙල වැඩ කරා. නමුත් ඉතින් එච්චර පිළිගැනීමක් ලැබුණේ නැහැ. බලාපොරොත්තු වෙච්ච තරමට එච්චර දෙයක් ලැබුණේ නැහැ. එයි මම වෙනසකට මොකුත් කළේ නැහැ. මගේ නිල්ලපු දේ මම කරා. ඉතින් මට තේරෙනවා මේව කළා හරියන්නේ නැහැ. මට වේගයෙන් වර්ධනය වෙන්න ඕන නම් වෙනස් විදියට මොනවාරි කරන්න ඕනේ. ඉතින් මොකද කරන්න ඕනේ වෙලාවේ? පොඩ්ඩක් බලන්න ඕනේ ආයතනයේ මොනවාරි ගැටලුවක් තියෙනවා කියලා. අනිවාර්යෙන් ඕනම ආයතනයක ගැටලුවක් තියෙනවානේ. ඉතින් ගැටලුවක් හොයාගෙන ඒ ගැටලුවට Taman විසඳුමක් හොයනවා කියලා හිතාගෙන ඒ ගැටලුවේ Taman ඕනර්ෂිප් එක ගන්න. ඒ ඕනර්ෂිප් එක අරගෙන ඒ ගැටලුව විසඳන්න. ඉතින් මම බලනකොට මට තේරුණා දැන් IFS ඇප්ලිකේෂන් එක සිස්ටම් එක කස්ටමර්ස්ලට ඉම්ප්ලිමන්ට් කරන්නේ ඒ කියන්නේ software එක අරගෙන ගිහිල්ලා කස්ටමර්ස්ලට දීලා ඒක ඒගොල්ලන්ව පුහුණු කරලා ඒගොල්ලන්ගේ සේවකයන් ඒකේ වැඩ කරන්න පුරුදු වෙන්න එපා. ඒක සෙට් අප් කරන්න ඕනේ. ඉතින් ඒව කරන්නේ අපි නෙවෙයි අපේ ඩිස්ට්‍රිබියුටර් කෙනෙක්. වෙන ඩිස්ට්‍රිබියුටර් කෙනෙක්. ඒ කියන්නේ බෙදා හරින්න එක. ඉතින් මට තේරුණා මේ බෙදා හරින්න කරන වැඩේ හොඳ නෑ කියන එක. හුඟක් ඉම්ප්ලිමන්ටේෂන්ස් අසාර්ථක වෙනවා, ෆේල් වෙනවා. මාස 6කින් වැඩේ ඉවර කරනවා කියලා පොරොන්දු වුණොත් අනිවාර්යෙන් මාස 6කින් කරන්නේ නෑ. අවුරුදු එකමාරක්, අවුරුදු දෙකක්, සමහරවිට අවුරුදු 3ක් යනවා. ඉතින් හරි නෑනේ. ඉතින් මට තේරෙනවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මං ගිහලා මගේ බොස්ට කතා කරලා කිව්වා right අපි බෙදා හරින්නව අයින් කළා අපිම කෙලින්ම මාකට් එකට ඇවිල්ලා
අපි ඩිරෙක්ට්ලි අපි සේල්ස් කරමු, අලෙවි කරමු. ඒ වගේම අපි ඩිරෙක්ට්ලි අපි ඉම්ප්ලිමන්ටේෂන් එක කරමු කියලා. එහෙනම් අපිට සම්පූර්ණ වගකීම ගන්නත් පුළුවන් නේ. අපේ අතේ තියෙන්නේ. අපිනේ කරන්නේ. තේරෙනව නේද? ඉතින් දැන් මේක මං බොස්ට කියනවා බොස් කියනවා නෑ දැන් බෑ පස්සේ කරපො කියනවා අන්තිමට කියලා අවුරුද්දක් ගියා. අවුරුද්දකට පස්සේ අපිට පුළුවන් වුණා බෙදා හරින්නව අයින් කරලා IFS ආයතන හැටියට ඩිරෙක්ට්ලි මාකට් එකට එන්න. තේරුණානේ කතාව? ඉතින් දැන් පොඩ්ඩක් හිතන්න. දැන් මම කිව්වේ මම මගේ ආයතනයේ දිහා බලලා මොන වගේ ප්‍රශ්න තියෙනවද කියලා හොයාගෙන මම එක ප්‍රශ්නයක් මම විසඳනවා කියලා මම ඒකට කැප වෙලා ඒක කොහොම හරි කරන්න බැලුවා. ඉතින් Taman මොන වගේ ප්‍රශ්නයක් විසඳන්නද හදන්නේ? දාන්න කමෙන්ට් එකක් දැම්මම මමත් මගේ ආයතනයේ ප්‍රශ්නයක් හොයලා මම ඒක විසඳන්න දායක වෙන්නම්. දාන්න කමෙන්ට් එකක්. මම අදම ප්‍රශ්නයක් හොයන්න යනවා. ඇයි මම කියන්නේ? Taman ගිහිල්ලා ප්‍රශ්නයක් හොයාගෙන Taman ඒකේ විසඳුමට දායක වුණාම අන්න ඒ ආයතනයේ Taman නේනම් එතන කැපී පෙනෙනව නේද? You stand out among the others. හැමෝම දන්නවා ඔයා තමයි මේක කරේ. හරි. Taman දැන් ආයතනයේ වර්ධනයට දායක වෙලා ඉන්නවා. දායක වෙලා තියෙනවා. උපකාරී වෙලා තියෙනවා. උදව් කරලා තියෙනවා. නේද? ඊට පස්සේ ඉතින් උසස් වීමක් ඉල්ලන එක ප්‍රශ්නයක් නෙවෙයිනේ. Tamanගේ වටිනාකම දැන් පෙන්නලා තියෙනවානේ. තේරුණා? ඉතින් ආයෙම කතාවට යමු. දැන් අපි බෙදාරින්න අයින් කරා. අපි ඩිරෙක්ට්ලි මාකට් එකට ආවා. තව මොකද වෙනස් වුනේ? දැන් බෙදාරින්නගේ සේවකයන් හිටියානේ. එයාගේ ටීම් එක. ඒ ටීම් එකම අපි රෙක්රූට් කරා. IFS ආයතනයට. ඉතින් මම කිව්වනේ ඉස්සෙල්ලා මම ඇප්ලිකේෂන් කන්සල්ටන්ට් කෙනෙක් ඇටියට බැඳුනම මගේ යටතේ කවුරුත් හිටියේ නැහැ කියලා. ටීම් එකක් හිටියේ නැහැ. මම මැනේජර් කෙනෙකුත් නෙවෙයි. ටීම් එකකුත් නැහැ. දැන් මොකද වෙන්නේ? අපේ ආයතනෙන් 20 දෙනෙක් 25 දෙනෙක් විතර ගත්තා IFS එකට. දැන් එකපාරට මගේ යටතේ දැන් ඉන්නවා 20ක්. ඉතින් මොකද උනේ? මගේ පළවෙනි උසස් වීම. දැන් ඇප්ලිකේෂන් කන්සල්ටන්ට් තනතුරෙන් කන්සල්ටින් සර්විසස් මැනේජර් තනතුරට උසස් වීමක් ලැබුණා. ඒකත් එක්කම තව මොකද ලැබුණේ? පඩි වැඩි කිරීමකුත් ලැබුණා. හරිද? ඉතින් මේක වෙන්න මම මොකද්ද මගේ බොස්ට කිව්වේ? ඒ කියන්නේ බෙදා හරින්න අයින් කරන්න, ඉවත් කරන්න මම මොකද්ද බොස්ට කිව්වේ? මම බොස්ට කිව්වේ මේමයි. අපිම ඉම්ප්ලිමන්ටේෂන් කරොත්, ක්‍රියාත්මක කිරීම කරොත් අපිට සාමාන්‍යයෙන් ව්‍යාපෘතියට ප්‍රොජෙක්ට් එකට යන කාලය අපිට අඩු කරන්න පුළුවන්. අපිට ලාභය වැඩි කරගන්න පුළුවන්. ප්‍රොෆිට් එක වැඩි කරගන්න පුළුවන්. අපිට කස්ටමර් සැටිස්ෆැක්ෂන් එක වැඩි කරගන්න පුළුවන්. ප්‍රායෝගික තෘප්තිය වැඩි කරගන්න පුළුවන්. මම මේකට නායකත්වය දෙන්න මම ලෑස්ති. පොස්ට් මේක කරන්න ඕනේ උදව්වක් කරන්න මම ලෑස්ති. මට chance එකක් දෙන්න බස්. අපි මේක කරමු. කොහොම හරි මේක කරමු. අපි ගමු. එමයි මම කිව්වේ. මම ගිහලා පොස්ට් කිව්වේ නෑ. බොස් මට පඩි වැඩි කිරීමක් දෙන්න කියලා. ප්‍රොමෝෂන් එකක් දෙන්න කියලා. කිව්වේ නෑ. කිව්වා අපි මේක කරමු ආයතනේ වෙනුවෙන්. වෙනස තේරුණාද? ඒ වගේම Taman මීට ඉස්සල්ලා ආයතනේ මොනාරි අඩුපාඩුවක් හොයාගෙන ඒක විසඳන්න අවශ්‍යයි කියලා හිතාගෙන තමන්ගේ බොස්ට ගිහිල්ලා කතා කරපු අවස්ථාවක් තියෙනවා නම් දාන්න. ආඩම්බරෙන් දාන්න කමෙන්ට් එකක්. මමත් මේව කරලා තියෙනවා. දැන්ම දාන්න. දැන්ම දාන්න. ඉතින් දැන් කන්සල්ටින් සර්විසස් මැනේජර් වෙලා ඉන්නේ. තව පොඩ්ඩකින් මම කියන්නම් කන්සල්ටින් සර්විසස් මැනේජර් ඉඳන් ජෙනරල් මැනේජර් තනතුරට ගියේ කොහොමද කියන එක. හරි. ලෑස්තිද? ඉතින් දැන් IFS එකෙන් මාකට් කරන්නේ ඉම්ප්ලිමන්ට් කරන්නේ ERP කියලා software එකක්. Enterprise Resource Planning software එකක්. හරි විශාල software එකක්. ඒකේ සාමාන්‍යයෙන් ආයතනයක හැම ඩිපාර්ට්මන්ට් එකකටම අවශ්‍ය ෆන්ක්ෂනැලිටි එක තියෙනවා. ඒ කියන්නේ ෆයිනෑන්ස් ෆන්ක්ෂනැලිටි එක තියෙනවා, මැනුෆැක්චරින් එක තියෙනවා, සේල්ස් නැත්නම් අලෙවි එක තියෙනවා, මානව සම්පත් දෙපාර්ට්මන්ට්ට අවශ්‍ය ඒවා තියෙනවා, human resources, maintenance ෆන්ක්ෂනැලිටි එක තියෙනවා, මාකටින් ඒ හැම දෙයක්ම තියෙනවා. ඉතින් සෑහෙන ලොකු විශාල software එකක්. හරිද? කියන්නේ පොඩි කැලලක් නෙවෙයි. inventory control warehousing හැම දෙයක්ම ඒක ඇස්සේ තියෙනවා. හරි. ඉතින් මම මේක දිහා බලනකොට මට තේරුණා අපි අර මානව සම්පත් කළමනාකරණයට අවශ්‍ය ෆන්ක්ෂනැලිටි එක software එක අපි ඒක විකුණන්නේ නැහැ කියලා. ඉතින් මේක මොඩියුල් වයිස් තියෙන්නේ. හරිද? කියන්නේ finance එක විතරක් වන්න finance එක විතරක් දෙන්න පුළුවන්. inventory control විතරක් වන්න ඒක දෙන්න පුළුවන්. manufacturing විතරක් වන්න ඒක දෙන්න පුළුවන්. අලෙවි විතරක් වන්න ඒක දෙන්න පුළුවන්. ඉතින් මම බලනකොට මේ හැම දෙයක්ම අපි කරනවා human resources එක මානව සම්පත් කැලල අපි කරන්නේ. තේරුණාද? HR part එක human resource part එක අපි කරන්නේ. විකුණන්නෙත් නැහැ, implement කරන්නෙත් නැහැ.
ඉතින් මං ගිහලා බොස් කෙනෙක් කතා කරලා ආවා බොස් ඇයි අපි මේක කරන්නේ නැත්තේ? ඉතින් බොස් කිව්වා සංජීව් අපිට ඒක කරන්න දැනුම නැහැ. software එකේ ඒ කෑල්ල හදන්නේ අනිත් එක ලංකාවේ නෙවෙයි ඒක ස්වීඩන් වල තමයි හදන්නේ. ඉතින් අපි ඒ ගැන මුකුත්ම දන්නේ නැහැ. ඉතින් අපිට කරන්න බෑ. ඉතින් මම බොස්ට කිව්වා අපරාධනේ බොස්. අපේ අවස්ථාවක් මග අරිනව නේද? මෙතන තියෙන opportunity එකක් අපිට කරන්න පුළුවන්. එහෙනම් බොස් කිව්වා ඉතින් කවුද කරන්නේ? මම කිව්වා මම කරන්න. මට අවස්ථාව දෙන්න. මම ඉගෙනගෙන මම කරන්න. එහෙනම් බොස් කිව්වා මට ඉතින් සංජීව් ඒක කරන ගමන් ඔයගේ සාමාන්‍ය වැඩ ටිකක් කරන්න ඕනේ. ඒවා අත්හරින්න බෑ. දැන් කරන ටිකක් කරන්න ඕනේ. කමක් නැහැ මම කරන්නම්. කියලා මම මාස ගාණක් අරගෙන මම මේක ඉගෙන ගත්තා. පොඩ රෑ වැඩ කරලා ඉගෙන ගත්තා. ඊට පස්සේ මේක අලෙවි කරන්න පටන් ගත්තා. හරි ස්වල්ප කාලයකින් මාස ගාණකින් අපිට හුඟක් ආයතන වලට මේක විකුණන්න පුළුවන් වුණා. අනිත් ෆන්ක්ෂනැලිටි එකට වඩා දැන් අපි විකුණන්නේ මොකද්ද? HR එක. human resources එක. මානව සම්පත් කැලේ තමයි වැඩිපුර විකුණන්නේ. එහෙමයිනේ. ඉස්සෙල්ලා කරපු නැති දෙයක් දැන් අපි කරනවා. ඒකට දායක වුණේ කවුද? 100%ක් මම. තනියම කැප වෙලා ඉගෙනගෙන දැන් ඒක කරනවා. ඉතින් මම හින්දා දැන් ආයතනයට ලොකු ආදායමක් ලැබෙනවා. ඒ කරපු නැති දෙයක් දැන් කරනවා. හරියට තේරුණානේ. ඉතින් ඒකත් එක්ක මට ඉල්ලන්න ඕනේ වුණෙත් නෑ. ඊළඟ උසස් වීම ලැබුණා. ජෙනරල් මැනේජර් හැටියට සාමාන්‍ය අධිකාරී තනතුරට උසස් වීම ලැබුණා. දැන් ජොයින් වුණ ඇප්ලිකේෂන් කන්සල්ටන්ට්. ඊට පස්සේ කන්සල්ටින් සර්විසස් මැනේජර්. දැන් ජෙනරල් මැනේජර්. එහෙමයි නේද? ඉතින් ඔය පොඩ්ඩක් හිතන්න. තමන්ගේ වෘත්තීය ජීවිතය ඉදිරියට අරන් යන්න නම් තමන් වෙනසකට මොකද්ද කරන්න පුළුවන්? තමන්ගේ නායතනයට ඇති වෙන වටිනාකම කොහොමද වැඩි කරන්නේ? තමන්ගේ නායතනයේ වර්ධනයට කොහොමද දායක වෙන්නේ? හිතන්න. එතන තමයි රහස. දාන්න කමෙන්ට් එකක්. දැන් මම කොහොම හරි විදියක් හොයනවා. මගෙන් ආයතනයට තියෙන වටිනාකම වැඩි කරන්න මම කොහොම හරි විදියක් හොයනවා. I will find a way කියලා දාන්න කමෙන්ට් එකක්. දැන් මම මේකට විදියක් හොයනවා කියන එක. දාන්න. කරමු. මම කියවනේ ඉස්සෙල්ලා සමහරක් වෙලාවට වැටුප වැඩි කරන්න ඉල්ලනකොට, පඩිය වැඩි කරන්න ඉල්ලනකොට බොස් සමාපියාට කියනවා දැන්ම බෑ. පස්සේ බලමු. දැන් නෙවෙයි. ඒව කියනකොට තමන්ගේ පිළිතුර මොකද්ද වෙන්න ඕනේ? දන්නවද? තව පොඩ්ඩකින් කියන්නක. දැන් ඉතින් අපි හොඳට වැඩ කරනවා. ව්‍යාපෘති වැඩි කරනවා. ආදායම වැඩි කරනවා. දැන් අපි පටන් ගත්තා ලංකාව විතරක් නෙවෙයි වෙන රටවල් වලත් ව්‍යාපෘති කරන්න. කියන්නේ දැන් තායිලන්තයේ කරනවා ව්‍යාපෘති, බංග්ලාදේශ වල කරනවා ව්‍යාපෘති, පාකිස්තානයේ කරනවා ව්‍යාපෘති. දැන් අපි වර්ධනය වෙනවා. ඉතින් වර්ධනය වෙනකොට උසස් වීම අනිවාර්යෙන් ඇති වෙනවා. ඉබේම ඇති වෙනවා. ඒ ආයතන වර්ධනය වෙනවා. වර්ධනය වෙනකොට තව කට්ටිය ගන්න ඕනේ ආයතනයට. තව කට්ටිය ගන්නකොට රයිට් තව උඩට යන්න ඕනේ. අනිවාර්යෙන්. දැන් මොකද වුනේ? මට තව උසස් වීමක් ලැබුණා. දකුණු ආසියාව බාරව ඉන්න කන්සල්ටින් සර්විසස් ඩිරෙක්ටර් තනතුර. දකුණු ආසියාව. ඉස්සර ලංකාව විතරක් නෙවෙයි දැන් දකුණු ආසියාව. නියමයි නේද? ඉතින් ආදායම සහ කණ්ඩායම වර්ධනය වෙනකොට අනිවාර්යෙන්ම Taman වර්ධනය වෙනවා. ඉතින් Tamanට වේගයෙන් වර්ධනය වෙන්න ඕන නම් මොකද කරන්න ඕනේ? Taman අනිවාර්යෙන් බලන්න ඕනේ Tamanගේ ආයතනය කොහොමද වර්ධනය කරන්නේ? Tamanගේ ආයතනයේ තියෙන ටීම් එක, කණ්ඩායම කොහොමද වර්ධනය කරන්නේ? ඒ දේ කරොත් Tamanගේ උසස් වීම ගැන worry වෙන්න ඕනේ නැහැ. ඒක අනිවාර්යෙන්ම ඉබේම ඇති වෙනවා. තේරුණා? ඉතින් දැන් අර ප්‍රශ්නෙට උත්තරේ. Taman උසස් වීමක් ඉල්ලනවා, නැත්නම් පඩි වැඩි කිරීමක් ඉල්ලනවා. බොස් කියනවා දැන් බෑ පස්සේ. එහෙම කිව්වොත් තම මොකද කියන්න ඕනේ? එහෙම කිව්වම ආන්න ඕනේ හරි බොස් කමක් නැහැ. මට පඩි වැඩි කිරීමක් ලැබෙන්න නම් මම මොකද්ද කරන්න ඕනේ? මගේ ආයතනයට මොන වගේ උදව්වක් අවශ්‍යද? අපි දැන් සේල් එක කරනවා, අලෙවි කරනවා, let's say අපි කියමු මිලියන 20ක් කරනවා කියලා. මිලියන 20ක් කරනවා කියලා මාසෙකට. මට පුළුවන් නම් මේක මිලියන 30ක් කරලා දෙන්න. මම එහෙම කරලා දුන්නොත් මට පඩි වැඩි කිරීමක් ගන්න පුළුවන්ද බස්? දැන් මම නිකන් පඩි වැඩි කිරීමක් ඉල්ලන්නේ නැහැ. කියන්නේ මම ආයතනය මෙතන ඉඳන් මෙතනට අරන් ගියොත් දැන් අපි කරන්නේ මිලියන 20යි. මට පුළුවන් නම් මිලියන 30ක් කරලා දෙන්න බස්. එහෙනම් පඩි වැඩි කිරීමක් ගන්න පුළුවන්ද? එහෙම ඉල්ලුවොත් කවදාවත් නෑ කියන්නේ නෑ. ඒ ආයතන අතර නේව නෑ කිව්වොත් ඒ කියන්නේ ඒක එච්චර හොඳ ආයතනයක් නෙවෙයි කියන එක. අනිත් එක. වෙන ආයතනයක් හොයන්න යන වැඩ කරන්න. ඒක එච්චර හොඳ ආයතනයක් නෙවෙයි. සාමාන්‍ය ආයතනයක් නම් Taman ආයතනයට දායක වුණොත් අනිවාර්යෙන්ම Tamanටත් ඒ වාසිය ලැබෙනවා. ෂුවර්. ආයෙමත් කතා දෙකක් නෑ. කමෙන්ට් එකක් දාන්න. ඔව්.
මට ඊළඟ පඩි වැඩි කිරීමක් අවශ්‍ය වුණාම මම මේක කරන්නම්. මම මේක try කරලා බලන්නම්. කවදාවත් ගිහිල්ලා ඩිමාන්ඩ් කරන්න එපා. මට ඕනේ පඩි වැඩි කිරීමක්. නෑ මට මේක ලැබුණ නැත්නම් මං අයින් වෙනවා. එහෙම කිව්වොත් full upset. එහෙම කරන්න එපා. එමය කත කියන්න ඕනේ. බස් මම වැඩ කරනවා. බස් එක දන්නවා ඇති. මම ආයතනයේ දායක වෙන්නේ. එහෙමයි අවස්ථාවක් තියනවාද බස් මට තව වැඩ කරලා තව වගකීම් බාරගෙන මගේ වටිනාකම තව වැඩි කරන්න පුළුවන් විදියක් තියනවාද බස්? මම ඒකට කැමතියි. මට ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වුණොත් අපිට කතා කරන්න පුළුවන්ද බස්? පඩි වැඩි කිරීමක් ගැන. පුළුවන්ද? එහෙම අහන්න. එහෙම කතා කරන්න. ඩිමාන්ඩ් කරන්න එපා. කවුරුත් කැමති නෑනේ කවුරු හරි ඇවිල්ලා ඩිමාන්ඩ් කරා මට ඕනේ මට අවශ්‍යයි. දැන් දෙන්න කියලා. එහෙනම් කියන්නේ එහෙනම් කමක් නෑ ගෙදර යන්න කියලා. එහෙම නෙවෙයි. තමන්ගේ වටිනාකම ඉස්සෙල්ලා පෙන්නලා තමන් ඉස්සෙල්ලා දායක වෙලා ඊට පස්සේ ඉල්ලන්න. let's say එහෙම කරලා දැන් තමන් වැඩ කරන ආයතනයෙන් තමන්ට පඩි වැඩිවීමක් ලැබුණ නෑ කියලා හිතන්න. දැන් ඔය මාංශ වෙලා වැඩ කරලා ආයතනයේ තියෙන වටිනාකම වැඩි කරලා ඔක්කොම කරලා උසස් වීමක් පඩි වැඩි කිරීමක් ලැබුණ නෑ. කමක් නෑ. මොකද වැඩි වුණේ? තමන්ගේ අත්දැකීම් වැඩි වුණා. ඇත්තටම තමන්ට තියෙන තමන්ගේ වටිනාකම වැඩි වුණා නේද? ඉතින් මොකද කරන්නේ දැන්? වෙන ආයතනයකට යනවා. වෙන ආයතනයකට ගිහිල්ලා කියනවා මෙන්න මම මේක කරපු ටික. අනිවාර්යෙන්ම එතන පඩි වැඩිවීමක් වෙනවා නේද? ෂුවර් නේ. ඒව නේද මේ ලෝකේ වැඩ කරන්නේ. අපි නිකන් ඉල්ලුවට අපිට දෙන්නේ නැහැ. රයිට්? අපිට තියෙන ආදරයට දෙන්නේ නැහැ. අපෙන් වෙන එක්කෙනෙක්ට දෙන වටිනාකම වැඩි කළොත් ඒක දෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඉතින් අවුරුදු 6කින් 2000 ඉඳන් 2006 වෙනකන් මගේ පඩිය 230කින් වැඩි වුණා. not bad නේද? 230කින් වැඩි වුණා. කියන්නේ පඩි වැඩිවීම 6ක් ලැබුණා. උසස් වීම 3ක් ලැබුණා. අවුරුදු 6ක කාලයක් ඇතුළත. මම හිතන්නේ මේක සෑහෙන හොඳ දෙයක් කියලා. මම මේක ගැන ඉතාමත්ම ආඩම්බර වෙනවා. ඔය මොකද හිතන්නේ? හොඳයි? දාන්න කමෙන්ට් එකක්. ඔය සංජීව මේක හොඳයි. නියමයි. ඉතින් දැන් දාන්න කමෙන්ට් එකක්. තමන්ගේ වාසියට තමන්ගේ උසස් වීම ලැබෙන්න තමන්ගේ පඩිය වැඩි කරගන්න තමන් මොකද්ද කරන්න යන්නේ? දාන්න කමෙන්ට් එකක්. තමන්ගේ වටිනාකම කොහොමද වැඩි කරලා පෙන්වන්නේ? තමන්ගේ ආයතනයේට තමන්ගේ නැති වෙන දායකත්වය කොහොමද වැඩි කරන්නේ? කියන්න. දාන්න කමෙන්ට් එකක්. ඉතින් මේ වීඩියෝ එකෙන් තමන්ට වාසියක් ලැබුණා නම් පොඩ්ඩක් හරි දියුණු වෙන්න පුළුවන් කියලා හිතාගත්තා නම් එහෙනම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න ප්ලීස්. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක වෙන්න එපා. හොඳේ? එහෙනම් ඊළඟ වීඩියෝ එකේ නැවත වතාවක් හමු වෙනතුරු ආශිර්වාද ඇතිව හා පරිස්සමෙන් ඉන්න. Thank you so much මාත් එක්ක නැවත වතාවක් එකතු වීම ගැන. මම සංජීව්. ඔයාට සුබ දවසක්.